සුබ දවසක් හැමෝටම. මගේ මල් කුමාරි මල් කඩන්නේ මේ හවස බුදු පහන පත්තු කරන්න. හවස ඉර බැහැල යනවා, පරිසරය නිහඬ වෙනවා, පුංචි පාළුවකුත් දැනෙනවා නේද? ඒක හරිම සාමාන්‍යයි. හැබැයි ඔයාලා හැමෝගෙමත් එහෙම වෙන්නේ නැති. අපේ ගෙදරත් සතුට ඉතිරිලා යන්නේ මේ පාළු නිහඬ හවස්වරු වල තමයි හුඟක්ම. හේතුව අපි හැමෝම අපි 4 දෙනාම ගෙදර ඉන්න වෙලාව මේක නිසා. හඳත් පායගෙන එනවා, රැත් වෙනවා. මේ වෙලාවේ ඔන්න අපේ ගෙදර පුංචි කුස්සියේ අපි රෑ කෑම හදන්න තමයි සූදානම් වෙන්නේ. හැමෝම දන්න සරල කෑමක් තමයි හදන්නේ. හැබැයි සරල රස සතුට පිරුණු කෑමක්. චූටි බටු වැටෙත් ඔන්න මට උදව්වට ඇවිල්ලා තමයි ඉන්නේ. සතුට පිරෙන්නේ අන්න ඒ නිසා. එයාටත් මේ පිටි අනන්න ඕනේ වෙලා තමයි ඔය ඉන්නේ. අද අපි හදන්නේ රෑට රොටි. සරල කෑමක් නේ. පේනවද? මට රොටි හදන විදිහ අපේ දුව කියලා දෙනවා. අපි චූටි කාලෙත් අපේ ගෙදර රොටි හදනකොට ওই විදිහටම අම්මා ගාවට වෙලා හිටියා. ඉතින් මට මතකුත් වෙනවා චූටි රොටි හදලා තැටිය පුරාවට දානවා චූටි රොටි ගොඩාක් පිච්චෙන්න. ඉතින් මං කරපු ඒ වැඩ අද මාත් එක්ක මගේ දුවයි පුතයි දෙන්නම කරනවා. මං වයසට ගියාට ඒ දේවල් වයසට ගිහිල්ලා නැහැ. ආයි සිද්ධ වෙනවා. ඒකයි මේවා හරිම සුන්දර වෙලාවල්, සතුට පිරීච්ච වෙලාවල් වෙන්නේ. රොටි ඉතින් හදන්න හැමෝම දන්න කෑමක් නේ. ලේසියෙන් හදන්නත් පුළුවන් රස කෑමක්. මම රොටි හදනකොට ටිකක් තුනීවට හදා ගන්නවා, සමහරු නම් මහතට හදා ගන්නවා නේද? ඒක ඉතින් අපේ කෙනෙක්ගෙනාගේ වෙනස් කැමැත්තවල්නේ. දරලිපේ මැටි තැටියක රොටි පිච්චුපුවාම වෙනස්ම රසක් තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔයාලත් ඒක පිළිගන්නවද යාළුවනේ? මට හිතෙනවා රස වැඩි කියලා. සමහර විට ඒක හිත වෙන්න ඇති, සමහර විට ඒක ඇත්තමත් වෙන්නත් පුළුවන්. හැමෝටම එහෙම දැනෙනවා නම් ඒක ඇත්ත වෙන්න ඇති. මං කලින් කිව්වා වගේම ඕන් අපේ චූටිමන්ගේ රොටි හදන්න පටන් අරන් ඉන්නේ. දැක්කනේ? එයා විතරක් නෙමෙයි චූටිම එක්කෙනත් දැන් වැඩේට එකතු වෙලා ඉන්නේ. ඔන්න එයාත් දැන් ওই රොටි පුච්චන වැඩේට තමයි ඉන්නේ. අතේ තියෙන පිටිගුලිය රොටි තැටියට දාලා පුච්චනවා. එයාත් වඩනවා රොටි.
වෙනකේ. ඕ අයින් කියන්න බෑ වෙන මුක්කිච්චුමේ. මේ දෙන්නගේ කෝලම් බල මහන්සියක් නැතුවම රෑකෑම හැදෙන වැඩේ කෙරීගෙන යනවා ඉතින්. මං ඒත් හිටියේ ඒ දෙන්න රොටි හදන හැදිල්ලට මට ආයි රොටි හදන්න වෙනම පිටු ඉතිරි වෙන්නේ නැති වෙයිද කියලා. යහමින් පොල් දාලා පිටි දාලා රසානුවල් දුණු දාලා හරි පදිමට අනාගෙන රවුමට රොටි ඉතින් එකිනෙක පුච්ච ගන්න තමා තියෙන්නේ. රොටි හදන වැඩේ අමාරුම කොටස මොකක් වෙන්නේ නැද්ද? ලිප ගාවට වෙලා පුච්චන එක තමා ඉතින් නේද? ඒ වුණාට ගෙදර අයත් එක්කන් එයාලට කන්න රස කෑමක් හදනකොට ඒ මහන්සියත් ඉතින් වැඩි ගාණක් නෑ. ඇත්තටම තනියම උයනකොට නම් ටිකක් මහන්සි දැනෙනවනේ. හැබැයි මේ පුංචි අයත් එක්ක එකතු වෙලා කෑම හදනකොට එයාලගේ කෝලම් බල හදනකොට ගානක් නෑ, වෙලාවත් යනවා, කෑමත් හදලා ඉවර වෙනවා නිකම්ම. එකින් එක දැන් පොල් රොටි නම් පිච්චෙනවා. පොල් රොටි කන්න මොනවා වගේ හොඳ වෙයිද? පොඩි දෙන්න තාම රොටි හදනවා. ඒක ඉවරයක් වෙන වැඩක් නෙමෙයි. අර මං කිව්වා වගේම අවසාන වෙනකම්ම හදනවා. දැන් අක්කිට මල්ලිත් එක්ක වෙලා ඉන්නේ. මන් පොල් රොටි කන්න චිකන් කරි එකක් හදා ගන්නවා. තෙලට ලුණු, සුදු ලුණු, කරපිංචා, රම්පේ, සීර වගේ දේවල් දාලා ටෙම්පරාදු කරලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට මිරිස් 3-5 එහෙම දාලා ටිකක් තෙලේ බැදෙන්න තියලා තමයි චිකන් එක හදන්නේ. එතකොට හොඳ පාටට මේක හදා ගන්න පුළුවන්. රස වගේ ඉතින් පාටක් තියෙන්න එපානේ. S2 මුලින්ම අපි කෑමක දිහා බලද්දී මේක ලස්සනට තියෙන්න එපානේ. චූටි පුතාට නම් නීති මතත් එනවද මන්ද? නෑ ගිනි රස්නට ඔය. චිකන් එකත් එක්ක පොල් රොටි කන්න මම කොච්චර මිරිසක් හදා ගන්නවා.
නයි කොච්චි ටිකක් සැර වැඩි නිසා කෑලි මිරිස් කුඩු චුට්ටක් එකතු කරලා දෙහි දාලා තක්කලි ලුණු දාලා මේක හදා ගන්නවා. එතකොට මේක හරිම රසයි. කොහොමද දෙහි රස ආපුවාම රසයිනේ. පොල් රොටි චිකන් කරි එකයි කොච්චි ලුණු මිරිසයි තමයි අද අපේ රැකේම. කෑම නම් හදලා ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. කුකුල් මස් වෑංජනේ තව ටිකක් ඉස්ම හිඳෙනකම් මම ලිපේ තියාගෙනම ඉන්නවා. මේ වෙලාව හරිම සුන්දරයි. හරිම පළදායි නේද? අපේ බබාලා එහෙ බලලා මෙහෙ බලනකොට ලොකු වෙනවා. කාලය ඉක්මනින් ගෙවිලා යනවා. ඉතින් මේ සුන්දර හැන්දෑවේ මගේ පුංචි පැටව් එක්කන් මේ යාළගේ පුංචි පුංචි කරදරත් විඳ විඳ හදපු කෑම වේල රස මතකයක්. එහෙම නේද? අපි හැමෝගෙම ගෙවල් මෙහෙම වෙන්නේ නැති. චූටි අයත් එක්කන් එකතු වෙලා කෑම හදනකොට ඒක කෑම එකෙත් වෙනමම රසක්. කොහොමත් ජීවිතේ සතුට තියෙන්නේ හුඟක් ලොකු දේවල් වලම නෙවෙයි. ලොකු දේවල් වලත් තියෙනවා. ඒත් පවුලේ අයත් එක්ක අපේ ආදරණීය අයත් එක්කන් පුංචි රස කෑමක් හදලා කන මේ පුංචි වෙලාවෙත් සතුට හුඟක් තියෙනවා. එහෙනම් අද අපේ හවසත් එක්ක එකතු වුණු යාළුවට බොහොම ස්තුතියි. පරිස්සමින් ඉන්න.